ඔන්න ඉතින් අදත් මම රිච්ලීෆ් ගාඩින් channel එකට ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මාත් එක්ක මේ වීඩියෝ එක පුරාටම රැඳිලා ඉන්න. අද මම කියන්න යන්නේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ගෙවත් එක නිරන්තරේ පාහේ නිතරම මල් පිපෙන ශාක සම්බන්ධයෙන්. මොකද ගොඩක් අය අහනවා ඒගොල්ලන්ගේ වතු වල මල් නැහැ ගස් හැදුවට. ඉතින් නිතරම මල් හදා ගන්න ඕන කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය වත්තක නිතරම දැක්කම මල් තියෙන ශාක මොනවද කියලා මගෙන් අහලා තිබ්බා. මම ඒ සම්බන්ධව තමයි මම මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් මාත් එක්ක මේ වීඩියෝ එක පුරාටම රැඳිලාම ඉන්න. ඉතින් මේ තියෙන රෝස් පාට මල් පිපිලා රුවේලියා කියන ශාකය. රුවේලියා කියලා තමයි මේකට අපි කියන්නේ. මේ බලන්න මේකෙත් නිරන්තරයෙන් මල් පිපෙනවා. හැබැයි මේ දැන් නම් මේ මල් හැලෙනවා. මේක පොඩ්ඩක් උදේ පිපුණාට පස්සේ දවල් වගේ වෙද්දි මල් ටික හැලෙනවා. ඉතින් මේ රුවේලියා කියන ශාකය තමයි මේ තියෙන්නේ. මේකේ මේ බලන්න ඕගලන්ට පේනවා මල් පොහොට්ටු පිපිලා තියෙනවා. මේ පස්සේ පිපෙන්න තියෙන පොහොට්ටු. ඉතින් මෙන්න මේ ශාකෙත් නිතරම පාහේ මල් පිපෙනවා. අනිත් එක තමයි මෙන්න මේ කහ පාටට මල් පිපෙන ශාකය. ඉතින් මේක ගොඩක් අය දන්නවා. ගොඩක් ඉස්සර ගෙවල් වල නම් වැටවල් වල මෙන්න මේ කහ පාටට මල් පිපෙන ශාකය හදලා තියෙනවා. ඉතින් මේකට කියනවා කහ සීනු මල් කියලා. ඕගොල්ලොත් මේක හදා ගන්න බලන්න අතු වලින් ඊටමත් පහසුවෙන් පැලවෙනවා. ඊටමත් හොඳින් මල් පිපෙනවා. ඕගොල්ලන්ට පේනවා රතන උඩ හොඳට මල් පිපිලා තියෙනවා. හැමදාම වගේ ඕගොල්ලන්ට මේකක් හැදුවොත් හොඳට මල් හදා ගන්න පුළුවන්. හොඳට මේකට අවු ඕනේ. ඒ වගේම මෙන්න මේ ශාකයටත් හොඳට අවු ඕනේ. හොඳට අවු කරනවාම තමයි මේ ශාකවල හොඳට මල් පිපෙන්නේ. එතකොට මේ තියෙන්නේ හෙලිකෝනියා జాතියක්. ඉතින් මේකෙත් විවිධ පැහැන් වලින් පැල තියෙනවා. ඕගලන්ට පුළුවන් ඒ වරන් හදා ගන්න. ඉතින් මං ගාව තියෙන මෙන්න මේ තැඹිලි පාටට හුරු එක. ඉතින් මේකෙත් නිතරම වගේ හොඳට මල් පිපෙනවා. සාමාන්‍ය මේක පඳුරු තමයි නිතරම හැදෙන්නේ. මේ හැම පඳුරකින්ම හැදෙන හැම ශාකයකින්ම මලක් එනවා. ඉතින් නිතරම වත්තේ මේකෙත් මල් හදා ගන්න පුළුවන් ඕගලන්ට. එතකොට මේක ගත්තොත් මේ කහ කැන්ඩියන් ඩාන්ස් එක. ඉතින් මේ කහ කැන්ඩියන් ඩාන්ස් එකෙත් නිතරම වගේ මල් පිපෙනවා. මගේ අපේ ගෙදර නම් නිතරම වගේ මල් පිපෙනවා. ඕගලන්ට පේනවා මේ හොඳට මල් පිපිලා තියෙනවා. මේ කලින් පිපිලා පර වෙච්ච ඒවා. මේ අලුතෙන් පොහොට්ටු වෙනවා. නිතරම වගේ මේ කහ කැන්ඩියන් ඩාන්ස් කියන එකත් මේ මල් පිපෙන හොඳ ඕකිඩ් එකක්. එතකොට මේ තියෙන්නේ ජපන් අර්ලිය ඇඩේනියම් කියලාත් කියනවා. ඉතින් මෙන්න මේ ජපන් අර්ලිය වලත් නිතරම වගේ මල් පිපෙනවා. මේ ශාකයටත් ඉතාමත් හොඳ අවුවක් ඕනේ. කියන්නේ තද අවුවක්. සාමාන්‍ය විහාරය කියන්නේ අපි කට්ට අවුවක් කියලා. ඒ අන්නේ කට්ට අවුව කියන එක මෙන්න මේකට ඕනේ. හොඳට අවුවේ වැටුනහම තමයි මෙන්න මේ ශාකයේ මල් පිපෙන්නේ. ඉතින් නිතරම වගේ මේ ශාකයේත් මල් හදා ගන්න පුළුවන්. විවිධ පැහැන් වලින් මේ මල් තියෙනවා. ගෙනල්ලා හොඳට හදා ගන්න ඕගොල්ලන්ගේ වත්තේ ඉතාමත් හොඳ තද අවුවක් තියෙනවා නම් මෙන්න මේ ජපන් අර්ලි ශාක. එතකොට මේ අනිත් එක තමයි මොස් රෝස් කියන එක. මේකට අපි මොස් රෝස් කියලා හඳුන්වනවා. ඉතින් මේකෙත් විවිධ පැහැන් වලින් මල් තියෙනවා. නිතරම වගේ මෙන්න මේකෙත් හොඳට මල් හැදෙනවා. මේකනේ අනිවාර්යයෙන්ම හැමදාම මල් පිපෙනවා. ඉතින් මේකටත් හොඳ අවුවක් ඕනේ. ඊටමත් තද අවුවක් ඕනේ. ඉතින් තද අවුව වැඩි වෙන මේ ශාකයේ මල් පිපෙන ප්‍රමාණය වැඩි වෙනවා. කිසි කරදරයක් නැතුව මෙන්න මේකත් හොඳට හදා ගන්න පුළුවන්. ඉතින් ගෙදරකට ගොඩ වෙන තැන කියන්නේ හොඳ අවුවක් තියෙනවා නම් විවිධ පැහැන් වලින් මේ පැලගෙන අල්ලා විවිධ පැහැන් වලින් මල් තියෙන හරිම ලස්සනයි වත්තකට. එක තැන ගොඩක් පාටින් මල් හදාගද්දි ඉතාමත් ලස්සන ගෙවත් අවුකලන් හදා ගන්න පුළුවන්. හැමදාමත් මල් පිපිලා තියෙන. එතකොට මේ තියෙන්නේ පැන්තාසියා. ඉතින් මම ඔයගොල්ලන්ට මේ පැන්තාසියා ගැන දාලා ඇති වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට පොඩ්ඩක් පේනවා මේ ගහ සවුත් වෙලා වගේ. ඇත්තටම මේකේ උනේ මේ පණුව වගේ ඇවිල්ලා මේ කොළ කාලා තිබ්බ මම පස්සේ තමයි දැක්කේ. මේ ඊට පස්සේ මම මේ පණුවම අයින් කරා. දැන් නැවතත් මේක හොඳට හැදෙනවා. ඉතින් මේ පැන්තාසියා කියන ශාකෙත් ඉතාමත් හොඳට මල් පිපෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ තියෙන්නේත් මේ පැන්තාසියා ශාක. ඉතින් ඕගලන්ට පේනවා ඒවත් හොඳට මල් පිපිලා තියෙනවා. මේ පැන්තාසියා විවිධ පැහැන් වලින් ඕගලන්ට ගන්න පුළුවන්. අර අතන තියෙන පැහැන් දෙකයි මෙතන තියෙන පැහැනුයි වෙනස්. එතකොට මෙතන සුදු පාටට තියෙනවා. ඉතින් මේ පැන්තාසියා වලත් නිරන්තරයෙන්ම මල් පිපෙනවා. අනිවාර්යයෙන්ම ගෙදරකට ඉතාමත් ලස්සන හදාගන්න පුළුවන්. මම කලින් මේ සම්බන්ධ වීඩියෝ එකක් දාලා තියෙනවා. අනිත් එක තමයි මම මේ වෙලෙක් කියන්න ඕනේ මේ පැන්තාසියා වල සමහරක් වෙලාවට කොළ නිකන් කහ පැහැට වගේ හුරු වෙනවා සමහරක් අවස්ථාවල පොඩි පැලවල. එතකොට පොඩ්ඩක් මේ පැල හෙවනේ තියන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ පොඩි පැලයක් ගෙනල්ලා කෙලින්ම අවුවේ තියන්න එපා. එතකොට පොඩ්ඩක් ගහ සවුත් වෙන්න බලනවා. මේ ශාක වලට එහෙම වුණා. ඊට පස්සේ මම හෙවනේ තිබ්බට පස්සේ ඉතාමත් හොඳට මල් පිපිලා හැදෙනවා. හැබැයි ගහ චුට්ටක් හැදීගෙන එද්දි වර්ධනය වෙද්දි මේ විදිහට අවුවේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. කුඩා කාලේ අවුවේ තියන්න යන්න එපා. අනවශ්‍ය විදිහට ගහ නිකන් කොළ සවුත් වෙලා මැරෙන්න බලනවා. එතකොට අනිත් එක තමයි මෙන්න මේ ශාකය. මේ බලන්න මේක බාලොලියා කියලා අපි හඳුන්වනවා. මේ බාලොලියා විවිධ පැහැන් වලින් අපිට හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කැලෑවල් වල තියෙන ශාකයක් මේක. නමුත් කැලෑවල් වල අපිට හොයාගන්න පුළුවන් රෝස පැහැයට හුරු, සුදු පැහැයට හුරු වගේ මල් විශේෂ නිතරම අපිට දකින්න පුළුවන්. නමුත් මේ ශාකය පොඩ්ඩක් දුර්ලභයි. මොකද මේ පැති වල හොයාගන්න නැහැ. ඒ වගේම මේකේ දම් පාට ශාකයක් මම දැකලා තියෙනවා. තද රතු පාට ශාකයකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ බාලොලියා වලත් හොඳට මල් පිපෙනවා. හොඳට අවු ඕනේ මේවටත්.
බලන්න ලස්සනට මල් පිපිලා තියෙනවා. මෙන්න මෙතනත් මම බාලොලියා පැලයක් මේ වෙනම ගෙනත් තියෙනවා. අලුතෙන් හදා ගන්න බලන්න මේ හැම එකම මල් පිපෙනවා. මේ මල් පොහොට්ටු තමයි එන්නේ. ඉතින් නිරන්තරයෙන්ම මේ ශාකවලත් මල් පිපෙනවා. හරිම ලස්සනයි. ගියක් ඉස්සරහට කහ පාටට ලස්සනට තියෙනවා. එතකොට මෙන්න මේ ශාකෙත් ලස්සනට මල් පිපෙනවා. ඉතින් හැමදාම වගේ මේ මලුත් මේ ශාකේ තියෙනවා. මේක ටෙකෝමා කියලා හඳුන්වනවා. මම මේ සම්බන්ධයෙන් කලින් වීඩියෝ එකක් දැම්මා. ඇත්තටම ලංකාවේ තියෙන කැලණිතිස්ස ගහට සමාන ශාකයක්. නමුත් ඊට වඩා හොඳට පැහැයෙන් සහ මලේ ප්‍රමාණයෙන් විශාලයි. පැහැයත් ඉතාමත් හොඳට පැහැයක් තියෙනවා. කහ පැහැයක්. ඉතින් මේකෙත් හැමදාම මල් පිපෙනවා. මල් පිපෙන්නේ නැති දවසක් නෑ. ඇත්තටම හරිම ලස්සනයි. ගෙදරකට කහ පාටි මේ විදිහට පිපිලා තියෙද්දි මෙන්න මේක ඇතුලේ තියෙන පැන්තාසියා. ඉතින් මේ ලස්සනට මල් නිතරම හැමදාම හැදෙන ශාක තමයි මම මේ ගීසර හදලා තියෙන්නේ. ඔන්න ඕගලන්ටත් පුළුවන් මෙන්න මේවා මේ විදිහට හදාගන්න. එතකොට මෙතන තියෙන්නේ මල් තෙබු. ඉතින් අපි මල් තෙබු කියලා මේකට හඳුන්වනවා. මේකෙත් නිරන්තරයෙන්ම පාහේ මල් පිපෙනවා. ඉතින් අනිත් ශාක එක ගත්තාම මේ ශාකයට අධිකව්ව අප්‍රියයි. ඒ කියන්නේ අධිකව්ව ප්‍රිය කරන්නේ නැහැ. මේ බලන්න සාමාන්‍යයෙන් අධිකව්වට වැටලා තියෙන කොළ පිච්චිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ශාකයක් ඕගොල්ලෝ හදාදී අනිවාර්යයෙන්ම හෙවණකට වගේ වෙන්න හදන්න. සාමාන්‍යයෙන් ගහක් යටුණත් විශාල ගහක් යටුණත් හදන එක හොඳයි. නැත්තම් මේ වගේ සාමාන්‍යයෙන් අයිනකට වෙන්න වගේ හදන්න. පොඩ්ඩක් මේ අවුව වැටෙනවා ඉස්සරහට. ඒ නිසා තමයි මේ කොළ පිච්චිලා තියෙන්නේ. ඉතින් නිතරම මෙන්න මේ ශාකෙත් මල් පිපෙනවා. අනිවාර්යයෙන්ම හෙවණක මේක හදන්න. අනිවාර්යයෙන්ම නැත්තම් සාමාන්‍යයෙන් කොළ පිච්චිලා යනවා. ඉතින් අනිත් එක මෙන්න මේ ශාකය. මේක අපි හඳුන්වනවා රෙඩ් බටන් ජින්ජර් කියලා. ඉතින් මෙන්න මේකේ නිතර මේ තියෙන මල් මේකේ මල් පිපෙනවා. මේ පැණිකුරුල්ල එහෙම එනවා. ඉතින් මේකේ නිරන්තරයෙන්ම මල් පිපෙන ශාකයක් මේකත්. හරිම ලස්සනයි. ගියක් ඉස්සරහට රතු පාටට. දැන් මේක නම් පොඩ්ඩක් මේ සවුත් වෙලා තියෙන්නේ. නමුත් අලුතෙන්ම මල් හැදෙද්දි මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ ලස්සනට රතු පාටට මෙන්න මේ විදිහට හැදෙනවා. මම පොඩ්ඩක් මේවත් හදාගෙන තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඔන්න මේකේ නිතරම මල් පිපෙනවා. අනිත් එක මේක නම් ඉතින් නිරන්තරයෙන්ම වගේ මල් පිපුන්නේ නැහැ. පොඩ්ඩක් කාලෙන් කාලට වගේ තමයි මම මේ සම්බන්ධව මුලින්ම දාලා තියෙන වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න. මෙන්න මේක අනිත් එක. මේක අපි හඳුන්වනවා චයිනීස් වයලට් කියලා. ඉතින් මේ චයිනීස් වයලට් එකේ විවිධ පැහැන් වලින් මල් වර්ග තියෙනවා. බංගාව තියෙන්නේ මේක. ඉතින් මෙන්න මේකෙත් නිරන්තරයෙන්ම හොඳට මල් පිපෙනවා. අධික අවුවක් මේකට දෙන්න එපා. මොකද සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් අධික අවුවේ තියලා තිබ්බා. ඒතකොට මේ කොළ සවුත් වෙන්න ගත්තා. ඉතින් සාමාන්‍ය අවුවක් තමයි මේකට ඕනේ. ඊටමත් හොඳට මල් පිපෙනවා. අනවශ්‍ය විදිහට අවුව වැටෙන්න දෙන්න එපා. මේකෙත් විවිධ පැහැන් තියෙනවා. ඔයගොල්ලෝ අරන් අනිවාර්යයෙන්ම මෙන්න මේවත් හදාගන්න. හැමදාම මල් පිපෙනවා. පැණිකුරුල් වෙනවා. හරිම ලස්සනයි. එතකොට අනිත් එක මෙන්න මේක. මෙන්න මේ ඇන්තූරියම් జాතිය ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ විදිහට තියෙන ඇන්තූරියම්. ඉතින් මේකෙන් නිරන්තරයෙන් වගේ මල් හැදෙනවා. මේ කොළ නිකන් පිලිස්සලා වගේ තියෙන්නේ. මේක තද අවුවකට අහු වෙලා තිබ්බ දවස් කිහිපයකට. ඉතින් ඒ නිසා තමයි මේ කොළ පිලිස්සලා තියෙන්නේ. පස්සේ මම මේක හිවණකින් තිබ්බා. දැන් නැවතත් ඊටමත් හොඳට හැදෙනවා. මේකේ විවිධ පැහැන් වලින් මල් තියෙනවා. මේක ගොඩක්ම ලස්සනට පඳුරට ලොකු පෝච්චි එක හදද්දි ගොඩාක් පඳුර වෙලා තියෙද්දි ලස්සනට මේ වගේ මල් ගොඩාක් එද්දි තමයි මේක ලස්සන මෙන්න මේ අනවශ්‍ය විදිහට වෙල්ලා තියෙන මල් අනිවාර්යෙන් කපලා දාන්න. එතකොට හරිම ලස්සනට මෙන්න මේ ඕගලන්ට ගියක් ඉස්සරහට මෙන්න මේක හදා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේකට තද අවුවේ වැටෙන්න දෙන්න එපා. තද හෙවණකුත් තියන්න එපා. මොකද තද හෙවණ තිබ්බම හරියට මල් පිපෙන්නේ නැහැ. මේකට හොඳ ආලෝකයක් ඕනේ. ආලෝකය කියන්නේ තද අවුව නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳ එළියක් වැටෙන්න ඕනේ මේ ශාකයට. එතකොට හොඳට මේකේ මල් පිපෙනවා ලස්සනට. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍ය පෝච්චි කඩපුල් කියලා කියනවා. මේකෙත් මල් ඇවිල්ලා මේකෙත් පොඩ නිතර වගේ මල් එනවා. නමුත් රාත්‍රී කාලෙදි තමයි පිපෙන්නේ. ඉතින් මේකත් ඔයගොල්ලෝ හදාගන්න පුළුවන්. හදාගන්න සැරෙන් සැරේ මේකේ මල් එනවා. නමුත් මම කලින් කිව්ව ශාකවල නම් නිතරම වගේ හැමදා වගේ මල් තියෙනවා. ඉතින් මම තව එකක් පෙන්නන්නම්. මෙන්න මේක ගෝල්ඩන් බෙල්. මෙන්න මේ ගෝල්ඩන් බෙල් ශාකෙත් හැමදාම වගේ මල් පිපෙනවා. ඔයගොල්ලන්ට කියනෝනේ සාමාන්‍ය අපේ වත්තේ කිසිම මලක් පිපිලා තිබෙන්නේ නැති වුණත් අනිවාර්යයෙන් මේකේ එක මලක් හරි තියෙනවා. ඉතින් වත්තකට අනිවාර්යයෙන්ම මලක් ඕන නම් හැමදාම මලක් තියාගන්න ඕන නම් මෙන්න මේ ගෝල්ඩන් බෙල් පැල අනිවාර්යයෙන්ම හදාගන්න. අනිත් ශාකවල මල් පිපෙන්නේ නැති වුණත් මේ ශාකේ නම් මල් පිපෙනවා. ලස්සනයි කහ පාටයි. ලස්සනට ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. මේ වගේ එල්ලෙන විදියට හරි නැත්නම් කොහොම දිගට එන්න හරි හදාගන්න පුළුවන්. මේ සම්බන්ධව වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒක බලන්න. ඔන්න ඉතින් මම වැඩි වෙලාවක් ගන්න නැතුව අද ඔයගලන්ට කිව්වා සාමාන්‍ය මොන වගේ ශාකවලද නිරන්තරයෙන් මල් හැදෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ටත් මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම මේ වගේ ශාක හදාගන්න. ඊට අමතරව සාමාන්‍යයෙන් දාස් පෙතිය, අට පෙතිය ඒ වගේ ශාකවලත් නිරන්තරයෙන් මල් පිපෙනවා. දාස් පෙතිය විවිධ පැහැන් වලින් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් අරගන්න. ඒ වලත් හොඳට මල් පිපෙනවා. හොඳ අවුවක් ඕනේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මම තවත් වීඩියෝ එකක් ඔයගොල්ලන් ආයෙමත් හම්බ වෙන්නම්. එහෙනම් සුබ දවසක්.